සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද සෑහෙන කාලයකට පස්සේ තමයි අපි වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. ඇත්තටම පහුගිය කාලේ තිබුණ කාර්යබහුලත්වයත් එක්ක අපිට වීඩියෝ එකක් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඇත්තටම හරියට බිසි වෙලා හිටියේ. ඉතින් අපි දැන් දන්නවා මේ අවුරුද්දේ 2026 සඳහා ග්‍රීන් කාඩ් වල රිසල්ට්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් කතා කරා. ඉතින් ඇත්තටම සන්තෝෂයි. ඉතින් වින් කරපු අයට අපි හදවතින්ම විශ් කරනවා. ඉදිරියේදී අපිට ඇමරිකාවේදී දකින්න ලැබෙයි කියලා වින් කරපු සියලුම දෙනාම. ඒ වගේම වින් කරපු නැති අයට අපි එන්කරේජ් කරනවා ඒගොල්ලන්ව නැවත වරක් ඇප්ලයි කරන්න. කවදා හරි දවසක ඕගොල්ලන්ටත් ඒ අවස්ථාව ලැබෙයි අපිට ලැබුණා වගේම. ඉතින් අපි ඕගොල්ලන්වත් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඇමරිකාවේ දී ඕගොල්ලන්වත් මුණ ගැහෙන්න. ඉතින් අපි වින් කරාට පස්සේ ගොඩක් දෙනෙක් මැසේජ් දාලා තිබුණා. WhatsApp මාර්ගයෙන් මැසේජ් දාලා තිබුණා. ඒ වගේම Facebook, ඒ වගේම අපේ YouTube channel එකට කමෙන්ට් එහෙමත් දාලා තිබුණා. ඉතින් හැකි උපරිමයෙන් අපි ඒවලට රිප්ලයි කරා. WhatsApp මාර්ගයෙන් contact කරලා තිබ්බ කට්ටියට මම කීප දෙනෙකුට කතාත් කරා. එක්ක අනිත් අයට මැසේජ් වලට රිප්ලයි කරා. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබුණේ එකම වගේ ප්‍රශ්න ටිකක්. ඉතින් මම හිතුවා අද පොඩි වීඩියෝ එකක් කරලා දාන්න. මොකද්ද ග්‍රීන් කාඩ් වින් කරාට පස්සේ ඔයගොල්ලෝ ඊළඟට කරලා යුතු දේවල් මොනවද කියන එක පිළිබඳව මම පොඩි දැනුවත් කිරීමක් කරන්න. මොකද මේ ටික තමයි බේසික්ම දේවල් ටික ඔයගොල්ලෝ වින් කරාට පස්සේ. ඉතින් අපි කරපු දේවල් ටික අපි වින් කරලා මෙහෙට අපි වින් කරාට පස්සේ කරපු මූලිකම දේවල් ටික. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ DS260 එක ෆිල් කරන එක. ඉතින් ඒක තාම නිවැරදිව ඔයගොල්ලෝ ෆිල් කරන්න ඕනේ. එතකොට මම ඒකෙදි මුලින්ම කියන්න ඕනේ ඔයගොල්ලෝ මොකක් හරි ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී ඔයගොල්ලෝගේ නම් පුරවද්දී ඒ නම් වල මොකක් හරි පොඩි ගැටලුවක් ඒ කියන්නේ වින් කරපු ඇප්ලිකේෂන් එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒක DS260 එකේදී හදලා දාන්න පුළුවන්. ඉතින් DS260 එක තමයි ඔයගොල්ලෝගේ ඔෆිෂියල් ඇප්ලිකේෂන් එක ග්‍රීන් කාඩ් වලට. ඉතින් ඒක තමයි ඔයගොල්ලන්ට ඉන්ටර්වියු එකේදී කේස් ඔෆිසර් ඔයගොල්ලන්ගේ ඒ DS260 එක ඕපන් කරගෙන තමයි ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්නේ. ඉතින් DS260 එක ඉතාලම නිවැරදිව ඔයගොල්ලෝ ෆිල් කරලා හැකි ඉක්මනින් සබ්මිට් කරගන්න ඕනේ. ඉතින් DS260 එක ෆිල් කරද්දී මම කරුණු කිහිපයක් කියනවා. ඔයගොල්ලන්ගේ නම, ඒ කියන්නේ මේන් ඇප්ලිකන්ට්ගේ පාස්පෝර්ට් එකේ, බර්ත් සර්ටිෆිකේට් එකේ, A level සර්ටිෆිකේට් එකේ, මැරි කරලා ඉන්නවනම් මැරේජ් සර්ටිෆිකේට් එකේ, ළමයි ඉන්නවනම් ළමයින්ගේ බර්ත් සර්ටිෆිකේට් එකේ. ඒ සියලුම ડોකියුමන්ට්ස් වල මේන් ඇප්ලිකන්ට්ගේ නම එකම විදියට තියෙන්න ඕනේ. මොකද අපි ඉන්ටර්වියු එකට ගියාම ඉන්ටර්වියු එකේදී අපෙන් බලන්නේ අපේ බර්ත් සර්ටිෆිකේට් එක, පාස්පෝර්ට් එක, මැරේජ් සර්ටිෆිකේට් එක, A level සර්ටිෆිකේට් එක. එතකොට සහ දරුවෝ ඉන්නවා නම් ළමයි ඉන්නවා නම් ළමයින්ගේ බර්ත් සර්ටිෆිකේට් එක. ඒ වල මේන් ඇප්ලිකන්ට්ගේ නම එකම විදියට තියෙන්න ඕනේ. ඒ නම අනිවාර්යෙන් ඒගොල්ලෝ චෙක් කරලා බලනවා. එතකොට නම, බර්ත්ඩේ එක, ඒ වගේ දේවල් තමයි ක්‍රිටිකල් ඉන්ෆර්මේෂන්. ඉතින් ඒවා ඊටාම නිවැරදිව තියෙන්න ඕනේ. එකම විදියට තියෙන්න ඕනේ. එතකොට A level සර්ටිෆිකේට් එකේ ගත්තාම A level සර්ටිෆිකේට් එකේ මම මෙතන තව කරුණක් මතු කරනම් A level සර්ටිෆිකේට් එකේ පොඩි වැරද්දක් තියෙනවා නම් ඔකට ඔයගොල්ලන්ට දැම්ම එක නිවැරදි කරගන්න පුළුවන්. මම හිතන්නේ බත්තර මුල්ලේ තියෙන විභාග දෙපාර්තමේන්තුවට ගියා නම් ඒකේ ෆෝම් එකක් තියෙනවා සහ ඒගොල්ලෝ තව ડોකියුමන්ට්ස් ටිකක් ඉල්ලනවා. වගේ නම නිවැරදිව තියෙන ඒ ටික දීලා දැම්ම ඒක නිවැරදි කරගන්න පුළුවන්. ඒතකොට ඒක මාස 3ක් විතර යනවා. මම හිතන්නේ ඔන්ලයින් සිස්ටම් එකේ අප්ඩේට් වෙන්නේ. ඉතින් ඒක ඔයගොල්ලෝ දැම්ම කරගන්න ඕනේ. ඊට පස්සේ බර්ත් සර්ටිෆිකේට් එකේ මොකක් හරි නමක් නේම් චේන්ජ් එකක් තියෙනවා නම් ඒකත් 13 වෙනි තීරය ඔයගොල්ලන්ට වෙනස් කරගන්න පුළුවන්. ඒකත් කරගන්න පුළුවන්. පාස්පෝර්ට් එකත් ඔයගොල්ලන්ගේ වැරද්දක් තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න පුළුවන්. ඉතින් මේ නම කියන එකේ නම බර්ත්ඩේ එක කියන එක ඉතාම වැදගත්. ඉතින් ඒක ඉතා නිර්වද්‍ය නිර්වද්‍යව තියෙන්න ඕනේ. ඉතින් ඒක බලන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මොකක් හරි මම ඊට පස්සේ මතු කරන්නේ මොකක් හරි නේම් චේන්ජ් එකක්, ඒ කියන්නේ නේම් චේන්ජ් එකක් තියෙනවා නම් ඒ ඇප්ලිකේෂන් එකේ ඔයගොල්ලන් අහලා තියෙන කෙනා හිතන්න ඔයාගේ නේම් චේන්ජ් එකක් තිබිලා ඔයා කාලයකට කලින් ඔයාගේ නම නිවැරදි කරලා තියෙනවා 13 වෙනි තීරේ බර්ත් සර්ටිෆිකේට් එකේ. එතකොට ඒක අර ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී ඔබ භාවිතා කරපු වෙනත් නම් වලට දාන්න ඕනේ අනිවාර්යෙන්. මොකද ඒක ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔයගොල්ලෝ බර්ත් සර්ටිෆිකේට් එකේ ට්‍රාන්ස්ලේෂන් එක සහ සිංහල එක දැක්ක ගමන් ඒගොල්ලෝ දන්නවා ඔගේ නමේ නේම් චේන්ජ් එකක් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක අනිවාර්යෙන් ඔයා ඒ නේම් චේන්ජ් එකට දාන්න ඕනේ. ඊට පස්සේ A level ස්ට්‍රීම් එකෙන් ඔයගොල්ලෝ ඉන්ටර්වියු එක ෆේස් කරනවා නම් A level සබ්ජෙක්ට් 3ක් තියෙන්න ඕන අනිවාර්යෙන්. එතකොට A level සබ්ජෙක්ට් 3 නැත්නම් ඔයගොල්ලන්ට ජොබ් කැටගරි එකෙන් තමයි ඉන්ටර්වියු එක ෆේස් කරන්න ඕනේ. එතකොට ජොබ් කැටගරි එකට අදාළව ඉන්ටර්වියු ෆේස් කරන්න කොහොමද කියන එක මම
වෙනත් වීඩියෝ එකකින් කියන එක. මොකද ඒක වෙනමම කැටගරි එකක්. සහ මම මුහුණ දුන්නේ මගේ ඉන්ටර්වියු එකේදී. කියන්නේ අපි මුහුණ දුන්නේ අපේ ඉන්ටර්වියු එකේදී A level stream එකෙන් මට A level subject 3 තිබුණා සහ university degree එකක් තිබුණා. උනට ඒගොල්ලෝ A level subject 3 විතරයි බලන්නේ. එතනින් එහාට A level subject 3 තියෙනවා නම් ඔයා qualified. එතකොට ඔයාට අනිවාර්යෙන් බොහෝ දුරට 100 මම කියන්නේ 95ක් 99ක්ම ඔයාට visa එක issue වෙන්න තියෙන chance එක වැඩි. ඔයාට interview face කරන්න ලැබුණොත්. ඉතින් ඊට පස්සේ තව ගොඩක් අහලා තිබුණා මට USA address එක ගැන. එතකොට මෙතනදී මේ DS260 එක fill කරද්දී ඔයගලන්ට ඕනේ just USA address එකක්. එතකොට ඒක sponsor ගේ address එකම වෙන්න ඕනේ නැහැ. sponsor ගේ address එක වෙන්නත් පුළුවන්. එතකොට ස්පොන්සර් ගේ ඇඩ්‍රස් එක වෙන්න ඕනේ නැහැ කියන්නේ මම. එතකොට මම මේක මෙහෙම පටන් ගන්නම්කෝ. එතකොට එතනදී මේ ඇප්ලිකේෂන් එකේදී ඔයගෙන් අහන්නේ ඔයාගේ ග්‍රීන් කාඩ් එක ඒකේ කියලා තියෙනවා. ඔයාගේ ග්‍රීන් කාඩ් එක ඒකට තමයි තැපැල් කරන්න කියලා. ඒ කියන්නේ ඔයා ආවට පස්සේ ඔයාගේ ග්‍රීන් කාඩ් මොකද ග්‍රීන් කාඩ් එක ඔයාට හම්බෙන්නේ තැපැලෙන්. පෝස්ට් එකේ තමයි ඔයා ආවලා මාස 3ක් වගේ ඇතුළත තමයි ලැබෙන්නේ. අපිට මාසයක් සති 3ක් වගේ ඇතුළත ලැබුණා. එතකොට ඒකේ වන්නේ ඇඩ්‍රස් එකට කියලා. එතකොට ඒක ඔයාට ඒක චේන්ජ් කරන්න පුළුවන්. එතකොට මම මෙහෙම පටන් ගන්නකො. ඔයා එතකොට ඇප්ලිකේෂන් එකේදී ඔයාට ඕනේ just USA address එක. මොකද ඇප්ලිකේෂන් එක සබ්මිට් කර ගැනීම සඳහා ඉක්මනට ඔයාට ස්පොන්සර් කෙනෙක් හොයාගන්න තව කාලයක් ගත වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒ ඇප්ලිකේෂන් එකේ ෆිල් කරන එක්කෙනාම ස්පොන්සර් වෙන්න ඕනේ කියලා එකක් නැහැ. එතකොට මෙහෙමයි ඒක වෙන්නේ. ඔයා හිතන්න දැන් ඔයා host address එක විදියට ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී ඒක address එකක් දානවා. ඊට පස්සේ ඔයාට ස්පොන්සර් විදියට එයාව යොදා ගන්න බැරි වෙනවා. එයා වෙන කෙනෙක් ස්පොන්සර් විදියට හොයාගෙන ඔයා එයාගේ ડોකියුමන්ට්ස් ඉන්ටර්වියු එකට අරයි යනවා. ඒක ගැටලුවක් නැහැ. එතකොට ඔයාට ඉන්ටර්වියු එකේදීත් ඒ ඇඩ්‍රස් එක චේන්ජ් කරන්න පුළුවන්. නැත්නම් ඔයා ඉන්ටර්වියු එක ඕකේ වෙලා වීසා හම්බෙලා ඇමරිකාවට එන පළවෙනි ෆස්ට් එන්ට්‍රි එයාපෝට් එකේදී ඔයාගේ ડોකියුමන්ට් පැක් එක බාර දෙන්න ඕනේ. එතකොට එයාලා ගොඩක් වෙලාවට අහනවා අපිනුත් ඇහුවා මේ ඇඩ්‍රස් එකටද ග්‍රීන් කාඩ් එක පෝස්ට් කරන්න ඕනේ කියලා. එතකොට ඔයා දාලා තියෙන ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකේ තියෙන ඇඩ්‍රස් එක ගැන තමයි එතකොට අහන්නේ. එතකොට ඔයා යන්නේ වෙන තැනකට නම් මූව් වෙන්නේ වෙන තැනකට නම් ඔයාට ඇඩ්‍රස් එක චේන්ජ් කරගන්න ඕන නම් ඔයාට එතනදී ඒ ඔෆිසර් එකට කියලා ඔයාගේ ඇඩ්‍රස් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒ විදිහට තමයි වෙන්නේ. මොකද මමත් හොස් දාපු කෙනා නෙමේ ස්පොන්සර් විදිහට අපි අරගෙන මේ ස්පොන්සර් විදිහට අපි ડોකියුමන්ට් අරන් ගියේ වෙන කෙනෙක්ගේ. එතකොට ඉන්ටර්වියු එකේදී මම ඇඩ්‍රස් එක චේන්ජ් කරේ නැහැ. ඒ වුණාට මුලින්ම අපි ආවෙත් අපි මම ඇඩ්‍රස් එක දාලා තිබුණ කෙනා කාවට. එතකොට මට ඇඩ්‍රස් එක චේන්ජ් කරන්න උවමනාවක් උනේත් නැහැ. උනාට අපිට පළවෙනි ෆස්ට් එන්ට්‍රි එයාපෝට් එකේදී ඒ ඔෆිසර් අපෙන් ඇහුවා මේ ඇඩ්‍රස් එකටද ග්‍රීන් කාඩ් එක එවන්න ඕනේ කියලා. මම කිව්වා එතකොට ඔව් කියලා. මොකද අපි මුලින් ඇවිල්ලා මාස කීපයක් එහෙ තමයි හිටියේ. ග්‍රීන් කාඩ් එක එනකම් මෙහෙ හිටියේ. ඒක නා අවුරුද්දක් විතරම අපි එහෙ තමයි ඉඳලා තමයි දැන් අලුත් තැනකට මූව් වෙලා ඉන්නේ. ඉතින් ඒක තමයි බේසික්ම දේ. ඔයගොල්ලෝ ග්‍රීන් කාඩ් එක වින් කරලා තියෙන කට්ටිය එතකොට මුලින්ම කරන්න ඕන DS260 එක ෆිල් කරන ඉක්මනට ෆිල් කරලා සබ්මිට් කරගන්න එක. එතකොට ඉක්මනට සබ්මිට් කරගන්න එකත් නෙමෙයි නිර්වද්‍යව. ඒ කියන්නේ අන්ලොක් කරගන්න වෙන්නේ නැති වෙන විදියට ඒක සබ්මිට් කරගන්න එක තමයි ඉස්සෙල්ලම කරන්න ඕනේ. ඉතින් මම දන්නවා ඔයගොල්ලෝ මේ වෙනකොට ඒක කරන ගමන් ඉන්නේ. ඒක තමයි ගොඩක් අය අපෙන් ප්‍රශ්න අහන්නේ. ඉතින් ඊට පස්සේ තව පිරිසක් අහලා තිබුණා A level certificate එක මේන් ඇප්ලිකන්ට් ගේ ඩිපෙන්ඩන්ට් ලගේ ඔක්කොගේම ඕනේද කියලා. නැහැ. මේන් ඇප්ලිකන්ට් ගේ විතරයි A level certificate එක අපි එම්බසි එකට යවන්න ඕනේ. එතකොට ඒක යවන්න ඕනේ ඕගොල්ලන්ට ඉන්ටර්වියු ලෙටර් එක. කියන්නේ සෙකන්ඩ් නොටිෆිකේෂන් ලෙටර් එක 2NL එක ආවට පස්සේ. දැන්ම යවන්න ඕනේ නැහැ. මොකද එක්කෙනෙක් අහලා තිබුණා මගෙන් එයා බාර දෙන්න ගියා මේව එකට ඒක බාරගත්තේ නැහැ මේල් එකේ එවන්න කියලා. එවන්න කිව්වා කියලා. එතකොට ඒක දැම්ම කරන්න ඕනේ. ඔය සෙකන්ඩ් නොටිෆිකේෂන් ලෙටර් එක ආවට පස්සේ තමයි ඒක යවන්න ඕනේ. දැම්ම කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. A level certificate එක සම්බන්ධව 9 වෙනසක් තියෙනවා නම් ඒක හදාගන්න. ඒක හදාගන්න එක විතරයි කරන්න ඕනේ. ඉතින් ඒක තමයි දැනට තියෙන්නේ. එතකොට වින් කරපු කට්ටිය දැන් මම මුලින්ම පෙළගස්සන්න DS260 එක මුලින්ම ෆිල් කරන්න ඕනේ. ෆිල් කරලා කීප වතාවක් චෙක් කරලා ඒක සබ්මිට් කරගන්න. එතකොට ඒකේ names main applicant ගේ සහ dependents ලගේ name birthdays එකම වෙන්න ඕනේ. ඒ කියන්නේ passport, birth certificate, A level certificate, marriage certificate, ළමයි ඉන්නවනම් ළමයිගේ birth certificate, main applicant ගේ name එක එකම වෙන්න ඕනේ. dependents ලගේ birth certificate, passport, birth certificate, marriage certificate, ළමයි ඉන්නවනම් ළමයිගේ birth certificate වල නම එකම නම birthdays එකම වෙන්න ඕනේ. මොකද ඒවා critical information. ඒවා අනිවාර්යෙන් ඒගොල්ලෝ check කරනවා. ඊට පස්සේ තව කීප දෙනෙක් අහලා තිබුණා ඒක ෆිල් කරද්දී ජොබ්ස් වලට
අපි දානකොට අපි ඒකේ ෆිල් කරන කැටගරිස් වලින් මොනවද මේ මගේ ජොබ් එක මේක මම මේක මොකද්ද දාන්න ඕනේ ඒ වගේ ඒවා එච්චරම ගැටලුවක් නැහැ ගවර්න්මන්ට් සෙක්ටර් එකේ වැඩ කරනවා නම් ගවර්න්මන්ට් කියලා දාලා ඔයගොල්ලෝගේ පොසිෂන් එක දාන්න ඒ ඔයගොල්ලන්ගේ පොසිෂන් එක ඒ කියන්නේ ගවර්න්මන්ට් උයි සෙමි ගවර්න්මන්ට් මොකද්ද ඒකෙන් එකක් නැත්නම් අද කියලා දාලා හරි ඔයගොල්ලන්ගේ පොසිෂන් එක දාන්න. එතකොට ඒකේ අහලා තියෙනවා ඔයගොල්ලන්ගේ බ්‍රීෆ් මොකක් හරි රෙස්පොන්සිබිලිටිස් අහලා තියෙනවා. එතකොට ඒ රෙස්පොන්සිබිලිටිස් වලට ඔයගොල්ලෝ දැන් කරගෙන ඉන්න මේ රස්සාවේ රෙස්පොන්සිබිලිටිස් ටික දාන්න. ඔයගොල්ලෝ මොකක් හරි ඔයගොල්ලන්ගේ සර්විස් ලෙටර් එකක් ගත්තොත් ඒකේ හම්බෙන විදිහට ඒක දාන්න. මොකද ඒක ඔයගොල්ලන්ගෙන් ක්වෙස්චන් කරන්න පුළුවන් ඉන්ටර්වියු එකේදී මගෙන් ඇහුවා ඔයාගේ ඩියුටිස් මොනවද කියලා ඔයගොල්ලෝ මගෙන් රස්සාව අහලා ඒ රස්සාවේ ඩියුටිස් මොනවද කියලා ඇහුවා. ඒතකොට මම ඒකේ ඒ කියන්නේ මම ඒක කියවගෙන ඒකට ලෑස්ති වෙලා ඉතින් මම ඒ විදිහට ඒකට උත්තර දුන්නා. ඉතින් මේ ඕගොල්ලෝ මේ DS260 එක ෆිල් කරන. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා මුලින්ම කිව්වා වගේ ඒ කේස් ඔෆිසර් CEO අනිවාර්යෙන් ඔයාගේ DS260 එක ඕපන් කරගෙන තමයි ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ. එතකොට ඔයා ඒක අනිවාර්යෙන් සේව් කරලා තියාගන්න. ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඉන්ටර්වයුව ආවට පස්සේ අනිවාර්යෙන් ඒක බලන්න. මොකද ඔයගොල්ලෝ ඒකේ තියෙන දෙයක් මොකක් හරි වැරදියට කිව්වොත් එහෙම ඒක යාට සැක හිතෙනවා. එතකොට ඔයගොල්ලන්ගෙන් හාරවුස් ප්‍රශ්න අහනවා ගැන. මොකද ඒක ඔයා බොරු කියනවා කියලා හිතලා. මොකද ඔයා හිතන්නකෝ ඔයාගේ මොකක් හරි ඔයාගේ highest education qualification එක අහලා ඔයා ඩිග්‍රියක් තියනවා කියලා ඔයා A level විතරක් කිව්වොත් එයා අහනවා ඔයාට ඊට වඩා qualification එකක් නැද්ද? ඊට පස්සේ එයා මගෙන් ඇහුවා මම ඩිග්‍රිය දාලා තිබුණේ. එතකොට මගෙන් ඩිග්‍රිය ගත්තේ මොන යුනිවර්සිටි එකකින්ද කියලා ඇහුවා. එතකොට මම මේ යුනිවර්සිටි එක කිව්වා. ඊට පස්සේ කොයි කාලෙද ගත්තේ කියලා ඇහුවා. මොකද අපිට ඒ dates range එක දාන්න තියෙනවා. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ හැමතිස්සෙම අපිව පැනික් කරලා ඒ කියන්නේ cross check කරගන්නවා අනිවාර්යෙන්. එතකොට අපිට ඒ ටික හරියට අපි බලාගෙන ගියොත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඉන්ටර්වියු එක සම්බන්ධවත් අපි වීඩියෝ එකක් කරලා තියෙනවා අපේ කලින් අවුරුද්ද. අපි ඉස්සරහටත් කරන්නම් ඉතින් අලුත් ලැබෙන තොරතුරුත් එක්ක. ඉතින් ඒ ටික තමයි අපි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බේ මූලිකව ඔය ප්‍රශ්න ටික තමයි. ඉතින් ඒක තමයි දැනට ඔයගොල්ලෝ මූලිකවම වින් කරපු අය කරගන්න ඕන DS260 එක සබ්මිට් කරගන්න එක. දැනටමත් ගොඩක් අය සබ්මිට් කරලාත් ඇති. ඉතින් දැනට දෙන්න තියෙන අපිට දෙන්න තියෙන උපදේශ තමයි ඒක. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් ඔයගොල්ලෝගෙන් QA session එකක් කරන්න මේ අවුරුද්දට අදාළව. ඉතින් ඔයගොල්ලන්ගේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට මේ වීඩියෝ එකට කමෙන්ට් කරලා තියන්න. ඉතින් අපිට වෙලාවක් ලැබුණ වෙලාවක අපිට අපි මේ වීඩියෝ එකක් කරන්න. ඉතින් ඇත්තටම කලින් කිව්වා වගේ ගොඩක් කාර්යබහුල වෙලා තිබුණේ. මොකද අපි දැන් මාස 10ක විතර පොඩි බබෙකුත් ඉන්නවා. ඉතින් එයාත් එක්කත් ඉතින් අපි කාලේ ගොඩක් එයාට අපි කාලය දීලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අනිත් දේවල් වැඩ කටයුතුත් එක්ක ඉතින් හරි අමාරුයි අපිට ඉඩක් හදාගන්න. ඒ වුණාට ඉතින් ඕගලන්ට හැම වෙලාවෙම මේ මටත් මයිත් වයිෆුයි දෙන්නම කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ වලට උත්තර දෙනවා. ඉතින් අදත් කීප දෙනෙක් කතා කරා. ඉතින් ඒ වලටත් මම පුළුවන් විදිහට මට ආන්සර් කරගන්න බැරි වුණොත් මම ආපහු මට පුළුවන් වෙලාවක කෝල් බෑක් කරනවා නැත්නම් මැසේජ් එකක් දානවා. ඉතින් ඒ විදිහට අපි ඕගලන්ට පුළුවන් හෙල්ප් එකක් කරනවා. ඉතින් ඕගොල්ලෝ හැමෝම අපි ඇමරිකාවේදී අනාගතයේදී දකින්න ලැබෙයි. ඇමරිකාවට ඕගොල්ලන්ට එන්න ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා සහ ඒ සඳහා අපි විශ් කරනවා. ඉතින් ඉදිරියේදීත් මේ වගේ වීඩියෝ එකකින් ඕගොල්ලන්ට අවශ්‍ය කරුණු අරගෙන එන්න. ඉතින් එතකන් සුබ දවසක්.